යාපනයේ සංචාරයේදී අපිත් එක ගිය චූක්කානම් කියන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සහෝදරෙක් ගියා. ජාති ජන බලවේග සිංහල බෑ. එයා දවස් 3ක් එයාගේ වාහනේ යාපන විශ්වවිද්‍යාලේ ඉඳලා අර ගිනිබත් කරපු පුස්තකාලේ ඉඳලා තව බොහෝ තැන් හැමතැනම යද්දි නොඑක් තැන් වලට යද්දි භාෂා ප්‍රශ්නයක් උන්නේ නැහැ. මූණ බැලුම තේරෙනවා. ඇස් වලින් තේරෙනවා. හැඟීම් වලින් තේරෙනවා. එයා අපි ඉන්නේ එකම තැන. මට දැනුන එකම දේ තමයි ඒ අය මෙහෙටත් මේ අය හෙටත් යන දවසක්. ලේසින් පහසුවෙන්. අපි එන මිදි පුරවලා තිබුණු වතුරට අරගෙන ගිහිල්ලා. ඇති වෙනකම් මිදි කාලා. නැවත එනකොට අවසන් දවසේ සුරංග සවරේ කිව්ව හරි. එයාගේ චූටි දුව ලොකු මිදි පෙට්ටියක් පුරවලා අතර දීලා ඉවරලා. අපිට අත් දෙක දුකරාට පස්සේ මගේ යාළුවෝ හැමෝම ඇස් වලට කඳුළු ආවා. අවසාන මේ සහෝදරිය අපේ කෝච්චිය නැගලා එනකොට ඈත ඉඳගෙන ඒ මිදි පෙට්ටිය දීලා ඇස් වල කඳුළු පිහදාගෙන යා. පහකට බහැලා නැක්ව සිංහල වචනයක්වත් දන්නේ නැහැ. හැබැයි දවස් 3 පුරා අපි නිදාගත්ත හැමතැනම ඔය අයිලේ නිදාගත්තේ. තාමත් දක්ෂයි. හරිම පිරිසිදුයි පිළිවෙලයි. බුදු මහන්සියක් වෙන්නේ අපිට හිතා ගන්න බෑ මම මේ කියන්නේ. ඒ සංස්කෘතිය ඇතුලේ, ඒ ශිෂ්ටාචාරය ඇතුලේ අපිට බොහෝ දේ එකතු කරගන්න හැම දෙයක්ම තියෙන බව විතරක් දැනෙද්දී ආදරය වෙන කිසිම දෙයක් මම දැක්කේ නැහැ. සයි මිදි පෙට්ටිය අතර දීලා මෙහෙම ගැහෙනසොරෙන් අත් දෙක අල්ලගත්තට පස්සේ ඒ දැනුනේ හැංගීම කඳුලකට පෙරලා දිලි සටහන් ගොඩක් තිබුණා. අපි ඔක්කොම කියාගෙන ඉද්දී අපි කතා කරේ මන්නාරම් පිටිවැල්ලි ඉසුරු දෙවි දුමියංගන වගේ ගීතයක් කොහොම හදන්න පුළුවන් වුණාද වික්ටරත් නායකයන්ට මොහමඩ් ගවුස් මාස්ටර්ගෙන් ඉඳලා මොහමඩ් සාලි මාස්ටර්ගෙන් ඉඳලා මුත්තුසාමි මාස්ටර්ගෙන් ඉඳලා කලාඹතිගෙන් ඉඳලා සූර්ය කුමාර මුත්තලගෙන් ඉඳලා අපේ රට හැඩ කරපු මේ වර්ණවත් මේ කලාව ඉදිවිර නාගලික සිංගම්ගේ ඉඳලා ක්‍රීඩාව ඇතුළේ අපි තිබුණු මතක ලකුණු හිට දවසේ මුත්තය මුරුල්දෙරුන් ඉඳලා අපි විතනවා. ඉතින් සිට හෙට දවසේ මේකට ලස්සන කරන්න තරුණ සංගමයේ මේ ගන්න මේ අපොත් තියෙන සමහරක් මාතෘකා සමහරක් වැඩ තාමත් පුංචි උනාට ඓතිහාසික වශයෙන් ගත්තොත් එහෙම ඇත්තටම අපේ රට ජාතික සමගිය ආදරේ සතුට බෙදෙන අපි බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකික ජාතිය ගොඩනගන අපි හැමෝටම නැවත මෙතෙන්ට එන්න කියලා කියන්න පුළුවන් ඉන්න හිතන රටක් අපි නෙමෙයි මේක කිව්වේ කලින් අය අනිවාර්යයෙන් අපි හදන්න ඕනේ අන්න ඒ වෙනුවෙන් අපි විශ්වාස කරනවා එහෙනම් ඔබට හැකි තැනින් මුංචි දෙයින් ඊවිනින් අපි මේ ගමන පටන් ගමු මම හිතනවා වෛද්‍යතුමන් ඇවිල්ලා මෙතෙක් රැඳී ඉන්නවා පිට සතුටුයි අපිට ආඩම්බරයි ඔබේ දහසට මේ තමයි තාරුණ්‍ය ඔබ තරුණයි ඔබ අපි කවුරුමයි අපි දවසක එක්ක මේ අය නමුත් අපි මේ යන්නේ තාරුණ්‍ය ඇතුලේ අලුත් රටක් හෙටක් වෙනුවෙන් අපි යුතුයකම ඉෂ්ට කරලා ඒ වෙනුවෙන් එහෙමනම් ඉතින් මම හිතනවා ස්තුතියක් කරමි සියලු දෙනාටම සිහල දෙමළ මුස්ලිම් කල්යාණ මිතුරනේ එන්න උතුරු දකුණ නේද සතර සකල දේශයෙන් ඇවිල්ලා දැන් එතෙන්ට වැඩ කරමු හදමු අධ්‍යාපනයේ සිට ආකල්පවල සිට ක්ලීන් ශ්‍රී ලංකා ගෙනාව ඒකට ග්‍රාමීය දුප්පත්කම නැති කරන්න අපි නේද වැඩසටහන හැදුවේ ඒකට ඩිජිටල් කරන ගේන ඒකට මේ ව්‍යාපෘති සියල්ලක් මාණ්ඩුවක් විදියට අපි ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණේ වෛද්‍යවරුනි අපි අඩුව අපි සම්පූර්ණ කරනවා සායාපනේ ගත්තොත් අද ජනාධිපති අම්බිසානායක සහෝදරයාට සතුටු හදවත පුරවම් මම ආවේ 90%කට එහා ඒ ආදරේ කැමැත්ත නෙවෙයි ආදරේ මොනව ගන්නද ආදරේ තියෙන්නේ ආදරේට කළ නොහැකි දෙයක් නැහැ ඒ ආදරෙන් පුරවමු